හරි. අද කතා කරන්නේ අලුතෙන් ආපු AI ටූල් එකක් ගැන. ඒකේ නම OpenClaw. මම මේක ෂෙයා කරන්න හිතුවේ මොකද මේ ඒකේ තියෙන භාවිත ඒ කියන්නේ ඒකෙන් ගන්න පුළුවන් ප්‍රයෝජන ගොඩක් තියෙනවා. මම ඒකට එන්න කලින් කියන්න ඕනේ වැදගත්ම දෙයක් මේක පාවිච්චි කරන අය ඒකේ සිකියුරිටි ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒක නිසා පරිස්සමෙන් පාවිච්චි කරන්න. ඒක හරියට පාවිච්චි කරන විදිය මම ඉස්සරහදී එක්ස්ප්ලেইন කරන්නම්. මේ ටූල් එක එන්න කලින් මම පාවිච්චි කරා ChatGPT, ඊට පස්සේ Claude, Gemini, Perplexity, DeepSeek, Skywork, Midjourney මේ වගේ ඔක්කොම සබ්ස්ක්‍රිප්ෂන් අරගෙන try කරා. මොකද මේ ඒ සබ්ස්ක්‍රිප්ෂන්ස් වලට හම්බ වෙන ඒ කියන්නේ ෆීචර්ස් සහ ඒකේ හැකියාවන් වැඩි ස්කිල්ස් මම Claude එකේ $21 මදි වෙලා $100ට ගියා. ඊට පස්සේ $200කට පාවිච්චි කරා. මම මේක කියන්නේ ඒක පාවිච්චි කරාම තමයි මට දැනෙන්නේ සහ තේරෙන්නේ මේ කියන ටූල්ස් වලින් අපිට කියන්න බැරි තරම් පවර් එකක් සහ හැකියාවක් එනවා. මොකද සමහර කෝඩ් එක ප්‍රොම්ප්ට් එකෙන් ලියන්න පුළුවන්, එක ප්‍රශ්නෙන් ලියන්න පුළුවන් ලෙවල් එකකට ඒවා දියුණු කරලා තියෙන්නේ. ඉතින් ලෝකෙ එක්ක බලපුවම අපේ ගොඩක් තාම AI වලට පිටිපස්සෙන් ඉන්නේ කියලා මට හිතෙනවා. එතකොට මේ ටූල් එක අපිට ඔය කියන දේවල් ඒ කියන්නේ හැකියාවල් ලබාගෙන ලෝකෙ එක්ක තරඟ කරන්න තවත් හොඳ ස්කිල් එකක් වෙනවා. අර අපිට මෙච්චර කල් අර ඒ කියන්නේ අපිට සල්ලි දීලා ගන්න බැරි ටූල්ස් නිසා බ්ලොක් වෙලා තිබිච්ච ඒවා ගොඩක් මේකෙන් අපිට ලැබෙනවා. ඒ වගේම අපිට පුළුවන් දැන් රිසර්ච් කරන අයට නම් මේක හරිම වටිනවා. ඒක දැන් අපි වෙනදා එක රිසර්ච් ඒරියාස් වෙනමම කරන්න ඕනේ. දැන් මේකට එක ප්‍රොම්ප්ට් එකයි ওই කියන දේවල් පැය 6ක් 7ක් අරගෙන ලස්සනට සර්ච් කරලා පෙළ ගස්සලා පිළිවෙලට හදලා දෙනවා. ඊට පස්සේ අපි ගත්තොත් ස්මෝල් ටු මීඩියම් කම්පනීස් ඒ වගේදීත් ඒ කියන්නේ accounting වගේ ඒවා, ඊට පස්සේ sales report, sales report analysis මේ මට ඔළුවට එන ඔය කිහිපේ විතර තව කරන්න පුළුවන් ගොඩාක් දේවල් තියෙනවා. software engineers ලා මේක ඒක කියන්න බැරි තරම් වටින දෙයක්. ඒ කියන්නේ එක මේ මම එකපාරක් ඒ කියන්නේ එක prompt එකෙන් ටෙස්ට් කරන්න වෙබ්සයිට් එකක් හැදුවා. ඒ කියන්නේ අපිට ඒක පැය 4කින් කීරවත් හදන්න බැරි එකක්. ඊට පස්සේ මට තව එක්ස්පීරියන්ස් එකක් තමයි මේ මං ගාව තියෙන පොඩි සර්වර් එකක්. ඒකේ Proxmox කියලා සර්වර් එකක් දාලා තියෙන්නේ. ඒකෙන් අපිට VM හදන්න පුළුවන් cloud ඒ කියන්නේ cloud computer එකක් වගේ. මේක මේ tool එක දාලා මම ඒකට chat එකේ කිව්වා මෙම සර්වර් එකක් තියෙනවා කියලා. ඊට පස්සේ ඒක ඒ VM 4ක් හදලා තව OpenClaw 4ක් ඉන්ස්ටෝල් කරා. ඒකේ කරලා ඒවා කනෙක්ට් කරා. ඒ කියන්නේ දැන් මේ එක බොට් කෙනෙක් නෙවෙයි, බොට්ලා 4ක් ඉන්නවා. ඒක කන්ට්‍රෝල් කරන්නේ මෙයා. අන්න ඒ වගේ ලෙවල් එකට මේකේ අර AI ඒ කියන්නේ බ්‍රේන් එක දියුණු වෙලා තියෙනවා. මේකේ තව දේවල් ටිකක් වලට ආරංචි වෙන්න ඇති. අර mold book කියලා. ඒ කියන්නේ AI ලටම වෙන් වෙච්ච Facebook එකක් සහ mold church කියලා එයාලටම වෙන් වෙච්ච ආගමක් කියලා. අතර මේක පිටිපස්සේ හදපු කට්ටිය සහ ඒ කමියුනිටි එකේ ඉන්නවා. එතකොට ඒකේ වැඩියෙන්ම වෙන්නේ මේ වෙබ්සයිට්ස් වල ටිප්ස් සහ මේකේ prompts හරියට කොහමද දෙන්නේ ඒ වගේ ඒවා තමයි මෙතන කතා වෙන්නේ. ඒක පිටිපස්සේ තියෙන කතාව ඒක. හරි. මේ පින්තූරේ තියෙන්නේ ඔය OpenClaw කියන එකගේ බ්‍රේන් එක. ඒක මේන්ලි කන්ට්‍රෝල් කරන එක කන්ට්‍රෝල් එකක් තියෙනවා. ඒක තමයි plan coordinate කරනවා. ඒ කියන්නේ කවුද මොකද්ද කරන්න ඕනේ කියන එක. ඊට පස්සේ ඒකේ task ඒකේ track කරනවා. ඊට පස්සේ මේ AI models වල තියෙන tools support කියලා. ඒ කියන්නේ command run කරන්න, web එක browse කරන්න, ඒ වගේ file edit කරන්න වගේ tools. එතකොට අර controller එකෙන් තමයි ඒ අදාළ අපි දෙන ලොකු වැඩේ අපි කියමු software එකක් ක්ලීන් එක කියලා. ඒකේ තියෙන
කෝඩ් එක ලියන ෆයිල් එක ඕපන් කරන්නේ ඒ වගේවා. ඊට පස්සේ සර්විස් ස්ටාර්ට් ස්ටොප් කරන්නේ ඒ වගේම මෙමරි එක කොහොමද යූස් කරන්නේ කියන්නේ මේ ප්‍රොජෙක්ට් එකකට අදාළ ඒවා සහ එයාගේ නොලෙජ් බේස් එක මේ මම ඇත්තටම මේකට මේ දැකපු තව දෙයක් තමයි මේ එකම chat එකේ මෙයාත් එක්ක මම වැඩ 3-4ක් කරා. අර වෙන ඒවා ඒ කියන්නේ chat GPT එහෙම නැත්නම් cloud code එයාලා එක්ක වැඩ කරද්දී ඒවා පොඩ්ඩක් මික්ස් වෙනවා. ඒ කියන්නේ එයාලට හරියට ඒක පැහැදිලිව තේරුම් ගන්න බැරි වෙනවා. හැබැයි OpenClaw ඒක හිතුවටත් වඩා හොඳට කරනවා. ඊට පස්සේ ඒ වගේම තමයි මේ හැම දෙයක්ම හරිද කියලාත් එයාලා බලනවා. මේකේ ඊට පස්සේ දැන් මේක වටින්නේ ඇයි? මේක වටින්නේ අපි අර වැඩි ගාණක් ගෙවන්න වෙනවනේ. ඕපන් ඒ කියන්නේ Claude හරි Gemini හරි ඒ වගේ හොඳ මොඩල්ස් වලට අපිට පුළුවන් දැන් DeepSeek වගේ ගාන අඩුවට තියෙන හොඳ මොඩල්ස් යූස් කරන්න. එතකොට ඒකෙදි වෙන්නේ අර ChatGPT Gemini වගේවා රන් වෙන්නේ අතරම එයාලා ගාව තියෙන සර්වර් එකේ. එතකොට අපිට ඔය security වලට අදාළව ඔය sensitive data එහෙම අපිට අප්ලෝඩ් කරන්න බෑ. ඒ වුණාට අපිට මේකෙදි තියෙන වාසිය තමයි මේක රන් කරන්නේ අපේ මැෂින් එකේ. එතකොට ඒවට අරතරම් එක්ස්පෙන්සිව් ඒ කියන්නේ ගාණ අඩු DeepSeek වගේ මොඩල්ස් වලින් අපිට මේක රන් කරන්න පුළුවන්. අපිට වෙලාවකට පොඩ්ඩක් ස්ලෝ වුණත් කමක් නැහැ. මේ අපේ වැඩේ සෑහෙන හොඳට කරනවා. ඒකේ තව දෙයක් අපිට කරන්න පුළුවන් දෙයක් තමයි දැන් මම දැක්කා ලෝකේ ගොඩක් කට්ටිය Mac mini පොඩි කම්පියුටර් එකක් අරගෙන ඒකෙම LLM රන් කරලා AI රන් කරලා ඒකෙන්ම මේ OpenClaw දාලා වැඩ කරනවා. content editing, video editing, content creation මේ වගේ ගොඩාක් දේවල් කරනවා. එතකොට ඒ විදිහම විතරයි. මොකද AI එකට යන විදිහමත් ඕන වෙන්නේ නැහැ Mac mini එකක් use කරපුවම. දැන් අපි කතා කරමු මේකේ වැදගත්ම දේ. මේක security ප්‍රශ්න තියෙන්නේ මොනවද? මේකේ එකක් තමයි මම මුලින්ම මේක ආපු ගමන් මගේ ඒකේ ඩිරෙක්ට් ඉන්ස්ටෝල් කරලා වැඩ කරද්දී මට මම අර DigitalOcean කියන එකේ සර්වර්ස් හදලා තිබුණා Claude Code ගෙන් එක prompt එකෙන් create DigitalOcean server කිව්වහම එයා server එකක් හදන විදියට මං දැන් මේ බොට් ගෙන් අහනකොට DigitalOcean token එකක් තියෙනවා ඔයාට ඕනද කියලා එයා මට කියනවා මෙන්න ඔයාගේ servers ටික මේවා run වෙනවා කියලා. එතකොට තමයි මට ඇත්තටම තේරුනේ මේ security කොච්චර ප්‍රශ්නයක්ද කියලා. අපි මේකේ full access දුන්නාම ඒක නිසා full access දෙන්න එපා. Docker කියලා software එකක් තියෙනවා. ඒක ඔය virtual machine තිබුණේ ඉස්සර Oracle VMware වගේ. ඒක install කරලා ඒ Docker එකක install කරන එක තමයි හොඳම දේ. අනිත් එක මේකෙන් පුළුවන් email කියවන්න, ඊට පස්සේ file edit කරන්න, ඒ වගේ ගොඩක් දේවල් කරන්න පුළුවන්. එතකොට ඔයාලගේ email වලට direct access දෙන්න එපා. ඒකට වෙනමම email එකක් හදන්න. ඔය automation කරන ඒවට. ඊට පස්සේ ඒකෙම තමයි Google Cloud එක උනත් මෙයාට access කරන්න දෙන්න පුළුවන්. ඒ වගේ වට වෙනමම හදලා දෙන්න. ඒත් එක්කම දැන් අපි හිතමු තව අපි දැන් ඔය API access කරන්න වෙනවනේ. API කියලා කියන්නේ code එකක, ඒ කියන්නේ program එකකින් අපි හිතමු දැන් ඔය AI කියන එක ඒ service එක ගන්න නම් අපි API එකක් use කරනවා. එතකොට ඒකේ දෙනවා API key කියලා එකක්. API key එක සමානයි අපි පාවිච්චි කරන username password වලට. මේ tool එකට පුළුවන් නම් වෙනමම accounts හදන්න. සහ ඔව් ඒක තමයි හොඳම දේ. මොකද මේ අපේ account එකකින් වෙන key එකකින්වත් දෙන්න එපා. අනිත් එක තමයි ඒ හැම එකකටම limits දාන්න. ඒ කියන්නේ $5න් එහා වියදම් කරන්න දෙන්න එපා. අන්න ඒ වගේ. මොකද නැත්තම් මේක limit එකක් නැතුව යන්න ඉඩ තියෙනවා. මොකද මේ tool එක තාම මේ හරි අලුත්. ඒක අර mature වෙලා නැහැ.
එහෙම වෙන්න කමියුනිටි එක තමයි දැන් හැදීගෙන එන්නේ. ඉතින් ඒක නිසා ඒක දැනගෙන තමයි අපි මේ දේ කරන්න ඕනේ. මේක ඇත්තටම ඉන්ස්ටෝල් කරන එක පොඩි කමාන්ඩ්ස් කිහිපයකින් කරන්න පුළුවන්. මම ඒ ටික පෙන්නන්නම්. ඊට පස්සේ තව දෙයක් මට කියන්න ඕනේ. මේකේ තියෙනවා දැන් අපි මේ කතා කරන OpenClaw කියන එක ඉන්ස්ටෝල් කරද්දී RAM 4GB වත් තිබුණොත් හොඳයි. හැබැයි මේකේ තව version එකක් තියෙනවා nanobot කියලා. ඒක හරිම පොඩි. ඒක දැන් ඔක්කොමලා OpenClaw දාන්න කලින් අර nanobot කියන එක දාලා බලන්න. ඒක සෑහෙන ඉක්මනට ඉන්ස්ටෝල් කරගන්නත් පුළුවන්. ඒ විදිහමයි අර කියන්නේ ස්කිල්ස් ටික අඩු කරලා තියෙන්නේ. ඒකෙන් පටන් ගන්න. මොකද මේක මුලින්ම දාලා මේකේ ඇක්සස් ප්‍රශ්න එනවට වැඩිය අර දේ try කරලා හිටියොත් මට හිතෙනවා හොඳයි කියලා. මොකද මේ tool එක තව ටිකක් mature වෙන්න ඕනේ. mature කියන්නේ මේකේ තියෙන security ප්‍රශ්න ඒ වගේ ඒවා දැන් පේනවා මේ දවස්වල සෑහෙන හැදීගෙන යනවා. ඉතින් ඒ දේවල් හැදෙනකන් ඉඳලා දැම්මොත් හොඳයි කියලා මට හිතෙනවා. තව මාස 2-3ක් වගේ යද්දි මේක සෑහෙන දියුණු වෙයි කියලා. අපි දැන් බලමු මේක OpenClaw කොහොමද ඉන්ස්ටෝල් කරන්න කියලා. මේක තමයි OpenClaw වෙබ්සයිට් එක openclaw.ai. මේකට ගියාම මෙතන පෙන්නනවා one liner command එකක්. මේ command එකෙන් Linux වල Mac වල ඉන්ස්ටෝල් කරන්න පුළුවන්. Windows වල ඉන්ස්ටෝල් කරනවා නම් මම පෙන්නන්නම්. Windows වල මේ npm කියන එකෙන් ඉන්ස්ටෝල් කරන්න පුළුවන්. ඒක කරන්නේ npm කියලා කියන්නේ Node Package Manager. Windows වල Node.js මෙන්න මේක ඉන්ස්ටෝල් කරලා තියෙන්න ඕන version 22 වලින් උඩ. Node.js කියලා කියන්නේ JavaScript runtime environment. එතකොට ඒක run වෙන්න ඒ කියන්නේ මේ OpenClaw ලියලා තියෙන්නේ වැඩි හරියක් TypeScript කියන language එකෙන්. ඒක run වෙන්න මේක ඕන. එතකොට ඔයාලා මුලින්ම Windows නම් අදාළ මෙතන Windows select කරලා මේ version එක 24 okay ඒක අරගෙන install කරන්න. ඊට පස්සේ ඔයාලට command prompt එකේ මේ npm i-g OpenClaw කියලා type කරපුවම ඒක install වෙනවා. ඊට පස්සේ onboard කරන්න මෙන්න මේ OpenClaw කියන command එක ගන්න ඕනේ. මම ඒ වුණාට පෙන්වන්න කැමති මම ඒ කියන්නේ මෙහෙම ඉන්ස්ටෝල් කරනකොට මම කැමති නෑ. මම ඉන්ස්ටෝල් කරලා නැත්තේ අර security ප්‍රශ්න නිසා. මේකේ මේ documentation උත් open කරගන්න. ඊට පස්සේ documentation එකේ ගියාම ඔයාලට පේනවා මේ උඩම GitHub කියලා එකක් තියෙනවා. ඒ GitHub එකත් open කරගන්න. හරි මේ තියෙන්නේ මේකේ documentation එක. ඒකට ගිහිල්ලා මෙතන මේ GitHub එක open කරගන්න. එතකොට මෙතෙන්ට එනවා. ඔයාලට පුළුවන් මෙතන ගිහිල්ලා download zip. එතකොට zip file එක download වෙනවා. ඒ අතරතුර අපි යමු මේ documentation එකට. documentation එකේ මේ තියෙන්නේ PowerShell Windows වල PowerShell එක පාවිච්චි කරලා අපිට මේ අර මම ඉස්සෙල්ලා පෙන්නපු command එකට සමාන command එකක් තියෙන්නේ. ඒ වුණත් මම කියන්නේ කීරවත් ඒක පාවිච්චි කරන්න එපා. මොකද ඒකේ security ප්‍රශ්න තාම clear නැති නිසා. ඒක නිසා එතන install ගිහිල්ලා එතන docker කියන එක select කරන්න. Docker කියන්නේ virtual machine එක. ඒ කියන්නේ අපේ laptop එකේ හෝ අපේ පරිගණකයට full access නැතුව
ඒක අර කන්ට්‍රෝල් කරපු එන්වයරන්මන්ට් එක රන් කරන්න හොඳම විදිහ තමයි Docker. මේක ඩවුන්ලෝඩ් වෙන හරි ඒක ඩවුන්ලෝඩ් වුණා. දැන් එතෙන්ට ගිහිල්ලා මේක එක්ස්ට්‍රැක්ට් කරලා ඕකේ මේ තියෙන්නේ OpenClaw AI එකේ ඩොකියුමන්ටේෂන් එක. දැන් මේකේ අපිට එක කමාන්ඩ් එකකින් මේක ඉන්ස්ටෝල් කරන්න පුළුවන්. මේක මේකේ කෝඩ් එක තියෙන GitHub එකට ගිහිල්ලා එතනින් මෙන්න මේ URL එක ගන්න. මේ URL එක අරගෙන කමාන්ඩ් ප්‍රොම්ප්ට් එකට ගිහිල්ලා මම මෙතන තියෙන එක ඩිලීට් කරනවා. ඊට පස්සේ මේක ඩවුන්ලෝඩ් කරන ඒ කියන්නේ ඒ කෝඩ් බේස් එක අපි ඩවුන්ලෝඩ් කරන විදිහ එක විදිහක් මේ git clone කියලා ඒ URL එක දෙන්න. එතකොට මේක ඩවුන්ලෝඩ් වෙනවා. Windows වල ආයත කරන්න ඕන දේ මම පෙන්නන්නම්. මේක Mac සහ Linux වලට හරි. මේ තියෙන්නේ මේ ඉන්ස්ටලේෂන් එක පටන් ගත්තා. දැන් මේක අහනවා මේක පවර්ෆුල් ඔයා කැමතිද යන්න කියලා. අර මම අර කියපු දේවල් නිසාම yes quick start update values යනවා. එහෙම නැත්නම් ඔයාලට තියෙන adding new values update values යනවා. මෙතෙන්ට අපිට දාන්න උවමනා කරන්නේ මේ AI providersලා. එයාලා මේ OpenAI කියන්නේ ChatGPT, මේ Claude, මේ Minimax කියන්නේ මම හිතන්නේ Chinese, මේ තියෙන්නේ Google Grok මේ වගේ. මම ඇත්තටම use කරන්නේ මේ එක provider කෙනෙක් ඉන්නවා Open Router කියලා. මේ Open Router එකේ ගිහිල්ලා ඒකේ key එක මට මෙතෙන්ට දාන්න පුළුවන්. Open Router එක මම පෙන්නන්නම්. මොකද ඒකේ මෙතන පේනවා මේ තියෙන AI providersලා 60ක් ඉන්නවා, models 300ක් තියෙනවා. එතකොට මේ තියෙන්නේ ඔය තියෙන ඕනම මොඩල් එකක් තියෙනවා. මේක ගත්තාම එතකොට දැන් මේ Open Router එකේ account එකක් හදපුවාම මේකට මම $10ක් වගේ දාපුවම 20ක් දාපුවම ටික දවසක් පුළුවන්. මම එකපාරක් $10ක් මාස 3ක් විතර පාවිච්චි කරා. මේකේ credits top up කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා මෙතන කරන්න ඕනේ API keys ගිහිල්ලා මම මේ ඉස්සෙල්ලා හදපු key එක මේක use කරලා නැති නිසා මම ඒක delete කරන්නම්. අනිත් කාරණාව තමයි ඔයාලා මේ OpenClaw වෙනමම account එකක් හදන්න. ඒ කියන්නේ වෙනමම email එකක්, වෙනමම account එකක්. මොකද ඔයාලට ඒක limit කරන්න ලේසි. ඒ වගේ වුණාම create API key ගිහිල්ලා මෙතන නමක් දෙනවා. temp. ඊට පස්සේ credit limit එකක් දාන්නත් පුළුවන්. 5 once credit US dollars වලින් තියෙන්නේ දාලා create. ඊට පස්සේ මේ value එකක් එනවා. මේක copy කරලා තියාගන්න. මොකද මේක එකපාරයි පෙන්නන්නේ. මේක ඔයාගේ username password වගේම තමයි. දැන් මම ඒක අනවශ්‍ය නිසා මම ඒක delete කරන්න. ඒක ගෙනහිල්ලා මෙතන අර request කරනකොට ඒ key එක දාන්න ඕනේ. ඊට පස්සේ මෙතන මෙහෙම යනකොට ඒ කියන්නේ අපි ඇත්තටම මේ මුලින් ටෙස්ට් කරන්න වගේ මේ වගේ free models දාලා බලන්න. ඒකෙන් අදහසක් ගන්න පුළුවන් මේ
මේ ඇත්තට මේ කියන්නේ ඔයාලා සමහරට වැඩ කරලා ඇත්තේ ඔක්කොම chat GPT එකනේ. මේ වෙනස් මොඩල්ස් කොහොමද කියලා open router free මේ වගේ එකක් යූස් කරන්නත් පුළුවන්. ඊට පස්සේ හරි අපි මේක දාමු. දාලා ඊට පස්සේ තියෙනවා Telegram bot. මේ Telegram bot කෙනෙක් හදන්නේ මෙන්න මේ විදිහට. Telegram එකේ තියෙනවා මම Telegram එක රෙකමන්ඩ් කරන්නේ WhatsApp එක මෙයාලා ඔෆිෂියල් විදිහට නෙවෙයි යූස් කරන්නේ. ඒක හින්දා මේක හොඳයි සහ මේක පහසුයි. මුලින්ම කරන්න ඕනේ මේ bot father කියලා කෙනෙක් ඉන්නවා. ඒක සර්ච් කරන්න @bot father කියලා සර්ච් කරනකොට මේ හම්බෙනවා. ඊට පස්සේ එයාගේ chat එකට ගිහිල්ලා ස්ලෑෂ් එකක් දීලා එතකොට මේ කමාන්ඩ්ස් ටික පෙන්නනවා. ඒකේ new bot යන්න. ඊට පස්සේ අහනවා නම මොකක්ද කියලා. temp. හරි. ඊට පස්සේ අහනවා මේ bot දෙන්න ඕන නම. ඒ bot දෙන්න ඕන නම හැම වෙලෙම _ කියන එකකින් ඉවර වෙන්න ඕන. එතකොට දෙමු _temp_bot. මම මේ දැනට නමට හදන්නේ. එතකොට හරි. දැන් මෙන්න මේ කෝඩ් එක. මේක තමයි ඕන කරන්නේ. ඒක කොපි කරගන්න. ඊට පස්සේ මෙතෙන්ට ගිහිල්ලා ඒක සිලෙක්ට් කරාම ඒක ඔයාලට bot API එක දෙන්න පුළුවන්. හරි modify Telegram token already configured කියලා තියෙනවා. ඒ මගේ ඒ තියෙන configuration එක මම ඒක හින්දා ඒක yes කරනවා. හරි. ඒක එහෙම වුණාම ඔයාලට මේ channel එක message ඒ කියන්නේ මේ open close messages යවන්නේ ඒ bot දැන් මේ තියෙන්නේ මම ගාව එහෙම හදපු කිහිපයක් තියෙනවා. මේ තියෙන්නේ මම දැන් පාවිච්චි කරන bot. එතකොට එයාට message එකක් දාපුවාම මේ වගේ පොඩි වෙලාවක් ගන්නවා වෙලාවකට වැඩ නිසා. හරි මේ විදිහට තමයි මේ installation එක යන්නේ. මම දැන් Windows කරන අයට විශේෂයෙන්ම මම පෙන්වන්න ඕන දෙයක් තියෙනවා. මෙන්න මේක. Windows වල අයට පහසුම විදිහ තමයි මේ WSL කියන එක install කරන්න. Windows Subsystem for Linux. ඒක දාන්නේ ඒක install කරන්නේ PowerShell එක open කරලා ඒක open කරන්න ඕනේ as administrator. ගිහලා මෙන්න මේ command එක enter කරන්න. එතකොට ඒක install වෙනවා. ඊට පස්සේ restart කරන්න. ඊට පස්සේ ආපහු PowerShell එක අරගෙන administrator විදිහට මෙන්න මේ command එක දාන්න. එතකොට Ubuntu install වෙනවා. මේක ඉවර වෙද්දී ඔයගෙන් අහනවා username password මොනවද කියලා. ඒව මතක තියාගන්න. එහෙම ඉවර වුණාට පස්සේ PowerShell එකේ මෙන්න මේ command එක enter කරපුවාම ඔයාලට පේන්න ඕනේ Ubuntu version එක. ඊට පස්සේ මෙන්න මේක install කරන්න මේ command එක set කරන්න. මොකද මේකෙන් තමයි version එක set වෙන්නේ. හරි. මේක enter කරපු ගමන් ඔයාට Ubuntu Linux command line එකක් එනවා. ඒක ආපු ගමන් මෙන්න මේ command එක copy paste කරන්න. මම මේ commands ටික දාන්නම් description එකට. ඊට පස්සේ Ubuntu එක update වෙනවා. ඊට පස්සේ මේ commands ටික එම්ම copy paste කරන්න පුළුවන්. මොකද මේ වගේ තමයි ඔය Ubuntu වල packages update වෙන්න ඕන කරන ඒවා ටික add වෙන්නේ. ඊට පස්සේ අපි කරන්නේ අර Docker කියන එක install කරනවා Windows ඇතුලේ තියෙන Ubuntu එකේ. ඊට පස්සේ මේ commands ටික ඔක්කොටම පස්සේ මේ තමයි Docker install කරන කොටස. ඊට පස්සේ මේ තියෙන එකේ user add කරන කැලල. ඒ ඔක්කොම ඉවර වුණාට පස්සේ මේක start කරලා මේවාට service එකක් විදිහට setup කරනවා. මේ තියෙන test කරන්න පුළුවන් කැලල. මේ ඔක්කොම ඉවර වුණාට පස්සේ
මං අර පෙන්නපු ඩොකර් මෙන්න මේ කමාන්ඩ් එක එන්ටර් කරන්න. එතකොට ඔය කියන අර ස්ටෙප්ස් ටික ෆලෝ කරපුවම ඔයාට OpenClaw ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. හරි. මම තව එකක් පෙන්නන්නම්. ඒක තමයි මේ ෆුල් OpenClaw එකට කලින් OpenClaw එක සෑහෙන කම්ප්ලෙක්ස්. ඒ කියන්නේ කෝඩ් ලයින් 3,50,000ක් විතර තියෙනවා. ඕකේ පොඩ්ඩක් අඩු වර්ෂන් එකක් තියෙනවා. හැබැයි මේ කියන තරම්ම මේවා නැති වුණාට අපිට ඒකට ඇඩ් කරන්න පුළුවන් ඒකේ ස්කිල්ස්. දැන් අපි බලමු මේ තියෙන්නේ ඔය කියන දේ නැනෝබොට්. මේකත් අපිට අපි මෙතන බලමු නැනෝබොට් GitHub කියලා සර්ච් කරලා අර මං දුන්න කමාන්ඩ් එක ඒ කියන්නේ මේ ලයින් URL එක කොපි කරගෙන මෙතෙන්ට ගිහිල්ලා git clone කියලා මෙහෙම දුන්නාම ඒක ඩවුන්ලෝඩ් වෙනවා. දැන් මං ඩවුන්ලෝඩ් කරලා තියෙන නිසා මම මේක කැන්සල් කරන්නම්. ඊට පස්සේ සාමාන්‍ය මේ GitHub එකෙන් ඩවුන්ලෝඩ් කරන හැම එකකම වගේ තියෙනවා මෙන්න මේ readme.md කියන ෆයිල් එක. MD කියන්නේ markdown. එතකොට ඒ ෆයිල් එක ඕපන් කරපුවාම මේ තියෙන්නේ ඔය කියන ඔය readme ෆයිල් එක. හරි. ඒකේ තියෙනවා ඉන්ස්ටෝල් කරන විදිය. දැන් මේ තියෙන අර git command එක ඊට පස්සේ nanobot මේ විදිහට ඉන්ස්ටෝල් කරන්න පුළුවන්. ඊට පස්සේ තව ක්‍රමයක් තමයි ඒ කිසිම දෙයක් නැතුව මෙන්න මේ command එක run කරපුවාම ඒ දෙක run කරපුවාම අපි මේක run කරලා බලමු. මම already දාලා තියෙන නිසා. ඊට පස්සේ මෙන්න මේ command එක run කරන්න වෙනවා. nanobot onboard. දැන් මගේ already config එකක් තියෙනවා. ඒක override කරන්න අහන්නේ. හරි. දැන් මෙන්න මේ configuration file එක තමයි මේකෙන් පාවිච්චි කරන්න nanobot එකෙන්. එතකොට මම දැන් කරන්න ඕනේ ඒ ෆයිල් එක එඩිට් කරපුවාම මෙන්න මේ ආකාරයට එනවා. මේකේ Telegram enable false තියෙන එක true කරන්න. ඊට පස්සේ මම මේකටම හදපු බොට් එකක් තියෙනවා. මේ තියෙන්නේ ඒක. ඒකේ ID එක තමයි මේ තියෙන්නේ. හරි. මේක අරගෙන ගිහිල්ලා මෙතන ටෝකන් එකට දාන්න. හරි. ඒකට අමතරව දැන් අර මම කලින් කියපු open router අන්න ඒ කී එකත් මෙතෙන්ට දාන්න. හරි. අපි ඒක නිකන් දැනට මම බොරු වැලියු එකක් දාන්නම්. ඒක දාලා මෙතෙන්ට අර ඔයාලට මං අර හොයාගන්න කියපු ෆ්‍රී මොඩල් එක අන්න ඒක මෙතෙන්ට දාන්න. ඒක දාන්නේ මේකට ගිහිල්ලා open router එකෙන් models ගිහිල්ලා අපි මෙතන බලමු free. මේක ගමු. මේ R1 කියන එක ටිකක් හොඳයි. මේක පරණ version එකක්. මෙන්න මේ value එක අරගෙන මෙතෙන්ට දාන්න.
හරි. ඊට පස්සේ මේක රන් කරන්නේ කෙලින්ම නැනෝබොට් කියලා ටයිප් කරා. හරි. දැන් මේකට අපිට කෙලින්ම chat කරනවා නම් නැනෝබොට් ඒජන්ට් කියපුවම මේක මේ බොට් හරි. මම අර ඉස්සෙල්ලා කිව්ව කන්ෆිගරේෂන් ටික හරියට දැම්මාම ඒ කියන්නේ අර කී එකයි බොට්ගෙන් ගන්න කෝඩ් එකයි දාපුවම දැන් මම මේ කලින් යවපු මෙසේජ් එකක් ඊට පස්සේ මෙන්න මේ කමාන්ඩ් එක රන් කරන්න ඕනේ. එතකොට වෙන්නේ මේ බොට් ස්ටාර්ට් වෙනවා. ඊට පස්සේ දැන් මම අර බොට් ෆාදර් ගිහිල්ලා හදපු මෙන්න මේ බොට් ක්ලික් කරපුවාම මේ වගේ වින්ඩෝ එකක් එනවා. ඒකේ ස්ටාර්ට් කියලා බටන් එකක් තියෙනවා. ඒක ප්‍රෙස් කරාම නැනෝබොට් කතා කරනවා. අපි බලමු මොකද කියන්නේ කියලා. හරි. අපි තියෙන්නේ I am doing great. Thanks for asking. I am here and ready. Can you talk in Sinhala? අපි බලමු මොකද කියන්නේ කියලා. මට හිතෙන්නේ පොඩි ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. මොකද මේ සිංහල අපි මොනවත් සෙටප් කරේ නැහැනේ. එම නිසා මම ඒක මේ අතරතුර මම මේ අපිට කස්ටමයිස් කරපු වර්ෂන් එකක් හදාගෙන යනවා. නැනෝබොට් සහ ඕපන්ෆ්ලෝ අතර එකක් අනවශ්‍ය ෆීචර්ස් අයින් කරලා අවශ්‍ය ඒවා ටික විතරක් ඉතුරු කරලා මට ඔයාලගේ අදහස් තිබුණොත් සෑහෙන වටිනවා. ඒත් එක්කම අපිට ගෲප්ස් හදන්නත් පුළුවන් උදව් වුණ අයට. අපි එහෙම කරමු. මොකද අවශ්‍යතාවය තියෙන්නේ මේ ගොඩක් වෙලාවට හැංගිලා තියෙන AI ස්කිල්ස් සහ කරන්න පුළුවන් වැඩ අපේ වැඩ කරන්න පුළුවන් ගොඩක් අයට ඉගෙන ගන්න ලැබෙන්න සැලැස්වීම. හරි. බොහොම ස්තුතියි. reply kara. I can understand Sinhala if you type in using English letters. හරි. එහෙනම් බොහොම ස්තුතියි අසස් සිටියට. ඉදිරි කාලයේදී මම කස්ටමයිස් කරන එක කරලා ඔයාලට කියන්නම්.